ඩොපමීන් කියන්නේ සතුට අභිප්‍රේරණය සම්බන්ධ හැඟීම් වලට බලපෑම් කරන හෝමෝනයක්. ඉතින් මේ ඩොපමීන් අඩුවීම ඒ වගේම ඩොපමීන් මට්ටම වැඩිවීම කොයි විදිහටද අපේ ජීවිතවලට බලපාන්න කියන එක අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. සරලව කිව්වොත් ඩොපමීන් කියලා කියන්නේ සතුටු හෝමෝනයක්. එහෙමත් නැත්නම් අපි මේක හඳුන්වනවා හැපි හෝමෝන් කියලා. ඉතින් අපි බලමු මේ ඩොපමීන් මගින් අපට සිද්ධ කරන බලපෑම කොයි වගේද කියලා. සතුට තෘප්ති සහගත හැඟීම නිර්මාණය කරන්න ඩොපමීන් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතයේ ඔයාට නිතරම දැනෙන්නේ කනස්සල්ලක් නම් ඒ වගේම හැමදේම එපා වෙලා කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නෑ වගේ හැඟීමක් නම් ඒ කියන්නේ ඔයාගේ ඩොපමීන් මට්ටම ඊටාම අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් සතුට තෘප්ති සහගත හැඟීම් නිර්මාණය කරන්න නම් ඩොපමීන් කියන දේ වැදගත් වෙනවා. ඒ වගේම අපේ අරමුණු ළඟා කරගන්න ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන මොටිවේෂන් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මේ මොටිවේෂන් එක දෙන්නත් මේ හැපි හෝමෝන් එක අපිට වැදගත් වෙනවා කියන දේ අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා එහෙම බලද්දී ඩොපමීන් කියලා කියන්නේ තාම වැදගත් හෝමෝන් එකක්. ඒ වගේම ඉතා ඉහළ මට්ටමේ ඩොපමීන් මගින් අපේ ශක්තිය ඉහළ නංවනවා. ලෝ ඩොපමීන් හයි ඩොපමීන් ගැන කතා කරොත් අවම මට්ටමේ ඩොපමීන් මගින් විෂාදය මානසික පීඩනය වගේම අපේ අරමුණු වලට අපිට අවශ්‍ය කරන ශක්තිය මන්දගාමී කිරීමක් හීන කිරීමක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට ඔයාට දැනෙන්නේ ડિප්‍රෙෂන් වගේ නම් ඒ කියන්නේ ඔයාට හැමදේම එපා වෙලා නම් හැම වෙලාවෙම නිදාගන්න හිතෙනවා නම් ඔයාගේ අරමුණු වලට යන එක ඔයාටම දැන් එපා වෙලා නම් ඒ කියන්නේ ඔයා ඉන්නේ ලෝ ඩොපමීන් ලෙවල් එකක. එහෙමනම් අපි බලමු කොහොමද මේ ලෝ ඩොපමීන් ලෙවල් එක නියමිත ඩොපමීන් මට්ටමකට අරගෙන එන්නේ කියලා. විධිමත් සහ ඔයාට ගැළපෙන ආකාරයකට දවසට විනාඩි 30ක් විතර ව්‍යායාම වලට යොමු වීම ඩොපමීන් වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ උපක්‍රමයක්. ඒකෙන් ඔයාගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙනවා වගේම මානසික පීඩනය අඩු වෙනවා. පාර්යේෂකයන් සඳහන් කරන ආකාරයට විධිමත් ව්‍යායාම හරහා ඔයාගේ මනස රිවෝඩ් සිස්ටම් එක වර්ධනය වෙලා ඩොපමීන් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ නිසා හිතුන වෙලාවට විතරක් ව්‍යායාම කරන එක නෙමෙයි විධිමත් ක්‍රමවේදයකට දවසට විනාඩි 30ක්වත් ඔයාට ගැළපෙන ආකාරය හඳුනගෙන ඒ විදිහට ව්‍යායාම වල නිරත වෙනවා නම් ඔන්න ඒක ඔයාගේ ඩොපමීන් මට්ටම වැඩි කරනවා. ඒ වගේමයි වැදගත්යක් තියෙනවා. අද වෙද්දි බොහෝමයක් දෙනා ඔයා මම වගේම අපි හැම දෙනාම සෝෂල් මීඩියා අවකාශය ඇතුලේ වැඩි වෙලාවක් ගත කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපි අවශ්‍ය දේ විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම අපිට අවශ්‍ය නැති නෙගටිව් දේවල් අපේ ජීවිතවලට මනසට බලපෑම් කරන දේවල් වලද අපි ආසාවෙන් නැවත නැවත බලනවා. සෝෂල් මීඩියා හදලා තියෙන්නෙත් ඒ ඇල්ගොරිතම් එක ඇතුලේ අපි බලන දේ නැවත නැවත අපිට පෙන්눔 කරන්න. ඉතින් ඔයත් මේ සෝෂල් මීඩියා ඇතුලේ අනවශ්‍ය විදිහට කාලය නාස්ති කරනවා නම් ඒ නෙගටිව් අයිඩියාස් ඔයාගේ ඩොපමීන් මට්ටම අඩු කරනවා. ඒ නිසා සෝෂල් මීඩියා වලට ගත කරන කාලය ලිමිට් කරන එක ඔයාගේ ඩොපමීන් මට්ටම නියමිත විදිහට පවත්වාගෙන යන්න ගොඩාක් වැදගත් වෙනවා කියන එක අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මෙන්න පුංචි ඇක්ටිවිටි එකක් විදිහට ඔයාට පුළුවන් දවසට ස්ක්‍රීන් ටයිම් එක මම මෙන්න මෙච්චර ප්‍රමාණයකට සීමා කරනවා කියලා ඔයාටම චැලෙන්ජ් එකක් දෙන්න. දවසට මම පැය එකක් විතරයි සෝෂල් මීඩියා වෙනුවෙන් වැය කරන්නේ. ඉතින් බලන්න එහෙම නැතිව අපි දවසින් වැඩි හරියක් සෝෂල් මීඩියා වලට වැය කරොත් ඒ දවසේ අපේ වටිනා කියන වැඩ කරගන්න කොච්චර බැරි වෙනවද? ඒ වගේමයි ඒකෙන් ඔයා තුළ ෂණික සතුටක් ඇති වෙනවා. අපි සෝෂල් මීඩියා වලින් දෙන්නේ ෂණික හෝමෝන ඩොපමීන් හෝමෝනේ වර්ධනය කිරීමක්. මොකක් හරි අපි හාස්‍යජනක වීඩියෝ එකක් බැලුවොත්, ඒ වගේම මොකක් හරි සතුට හිතෙන දෙයක් බැලුවොත්, අපි ඒක ඒ වෙලාවට විතරක් අපිට ෂණික සතුටක් දෙනවා. හැබැයි ඒ සතුට ඔයා කියන අපි මේ හඳුන්වන විදිහේ නියම ඩොපමීන් වර්ධනය වීමක් නෙමෙයි සහ ඒක නියමිත ආකාරයෙන්ම පවත්වාගෙන යාමක් නෙමෙයි. අන්න ඒ නිසා ෂණික ඩොපමීන් මට්ටමක් ඉහළ නැන්වීම හොඳ ඩොපමීන් වර්ධනයක් විදිහට අපිට හඳුන්වන්න බෑ. ඒ නිසා පුරුදු වෙන්න දවසට ඔයාගේ සෝෂල් මීඩියා ටයිම් එක
රෙඩියුස් කරගෙන සීමාවක් ඔයා වෙනුවෙන්ම දාගන්න. ඩොපමීන් නියමිත මට්ටමට වැඩි කරගන්න ඔයාට හැකි වේවි. ඒ වගේමයි ඊළඟ කාරණය වෙන්නේ අපි ඩොපමීන් වර්ධනය කරන්න කොයි වගේ ආහාරද අපේ ශරීරයට ගන්න ඕනේ. ප්‍රෝටීන් බහුල සමබල ආහාර වේලක් ගත්තාම ඒක අපේ ඩොපමීන් මට්ටම පවත්වාගෙන යන්න අවශ්‍ය දේ ඇති බව පර්යේෂණ මගින් සාතික කරලා තියෙනවා. ඒ වගේමයි අපි ෆාස්ට් ෆුඩ් වලින් ඈත් වෙන්න ඕනේ. ෆාස්ට් ෆුඩ් මගිනුත් වෙන්නේ අපිට සෝෂල් මීඩියා මගින් දෙන්නවා වගේ ක්ෂණික සතුටක් දීලා අපිව උත්තේජනය කිරීමක්. නමුත් ඒ ක්ෂණික සතුට ඇතුලේ ඔයා තුළ සංකාව, ඒ වගේම දුක, හැමදේම කලකිරීම වගේ දේවල් වලින් නැති වෙලා යන්නේ බොහෝ පුංචිම වෙලාවකට විතරයි. ආයෙත් ඔයා නැවත යථා තත්ත්වයටපත් වෙලා ඒ දුක කලකිරීමත් එක්ක ජීවත් වෙන්න ගන්නවා. ඒ නිසා ෆාස්ට් ෆුඩ්ස් සෝෂල් මීඩියා වගේම ඔයාගේ ඩොපමීන් මට්ටම අඩු කරන්න එක හේතුවක් වෙන බව මතක තියාගන්න. ඉතින් ඩොපමීන් වැඩි කරගන්න ප්‍රෝටීන් බහුල සම්බර ආහාර වේලක් වගේම වට්ටක්කා, කෙසෙල්, අලිකට පේර වගේ ස්වභාවික ඩොපමීන් බූස්ටර් විදිහටත් ක්‍රියා කරනවා කියලා පර්යේෂණවල සඳහන් වෙනවා. ඩොපමීන් මට්ටම් විතරක් නෙමෙයි, ඔයාට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට මේ ආහාර වැදගත් වෙනවා. ඒ වගේමයි වැදගත් කාරණයක් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම. අධ්‍යයනයන්ගේ සොයාගෙන තියෙන ආකාරයට ප්‍රමාණවත් සරලන නින්දක් නොමැතිකම ඔබේ සාමාන්‍ය ඩොපමීන් වර්ධන චක්‍රයට බාධා කරනවා. කෙටිකාලීනව කැඩි සිද්ධ වෙන නින්දෙන් ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම නිසා ඩොපමීන් සඳහා ඒක බාධාවක් වෙනවා. හිතන්න ඔයා උදේට එලාම් එකක් තියෙනවා. ඒ එලාම් එක කට් කරලා ආයෙ විනාඩි 10කට නිදා ගන්නවා. ආයෙ විනාඩි 10කින් ඇහැලා තව විනාඩි 5ක් නිදා ගන්නවා. අපි බොහෝ දෙනා මෙන්න මේ වැරද්ද කරනවා. මේකෙන් වෙන්නේ ඔයා කෙටි කාලිනව නින්දට යොමු වෙලා නැවත ඔයාගේ නින්ද ඛණ්ඩනය වීමක්. ඒක සුව පහසු නින්දට බාධාවක් වගේම ඔයා තුළ නිවැරදි ඩොපමීන් මට්ටමක් ඇති කරගෙන හොඳ සතුටක් ලබා ගැනීමට තියෙන අවකාශයේ හැරීමක් වෙනවා. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් දවසට පැය 6ත් 8ත් අතර ප්‍රමාණයක ප්‍රමාණවත් නින්දක් හොඳ සෞඛ්‍යයකට අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අපි ආලෝකයට පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අඳුරු කාමර ඇතුළට වෙලා දවස ගත කරනවා වෙනුවට දවසේ පුංචි වෙලාවක් හරි ආලෝකයේ තියෙන ස්වභාවික පරිසරයත් එක්ක ගත කරලා බලන්න. ඒක ඔයාට අමුතුම වෙනසක් ඇති කරලා දෙයි. ගොඩක් වෙලාවට මේ නූතනයේදී මම අර කලින් කිව්වා වගේ සෝෂල් මීඩියා ඇතුලේ සහ වර්චුවල් ලෝකයක් ඇතුලේ හිර වෙලා ඉන්න අපි බොහොමයක් දෙනා ස්වභාවික හිරුවෙලි සහිත ආලෝකය නිරාවරණය වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි ස්වභාවික සුන්දර පරිසරය විඳින්න දවසට පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න පුළුවන් නම් ඒක ඔයාගේ ඩොපමීන් වර්ධනය වෙන්න එක හේතුවක් වෙනවා කියන එක කියන්න පුළුවන්. මේකෙන් කියන්නේ නැහැ ඔයා අනාරක්ෂිත විදිහට හිරුවලින් නිරාවරණය වෙන්න ඕනි කියලා ඍජුවම. මෙතනදී ඔයාට පුළුවන් ඒක ඔයාගේ සෞඛ්‍යයට හිතකර විදිහට ස්වභාවික පරිසරයත් එක්ක කාලය ගත කරන්න යොදාගන්න. ඒ වගේමයි ඩොපමීන් වැඩි කරන්න තවත් හොඳ ඖෂධයක් විදිහට සංගීතය හඳුන්වන්න පුළුවන්. මේකෙදි සංගීතය කිව්වහම සෑම වර්ගයකම සංගීතයක් අපිට මෙතනට කතා කරන්න බෑ. මේකට වැදගත් වෙන්නේ ඔයාගේ මනස සුවපත් කරන හීලින් කරන්න පුළුවන් මියුසික්ස් පාවිච්චි කරන එක. ගොඩක් වෙලාවට ඔයාට YouTube එකෙන්ම මේ වගේ හීලින් මියුසික්ස් වර්ග ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඩොපමීන් මට්ටම ඔයාගේ මානසික කායික වගේම හැඟීම් සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් කරනවා. එතනදී සංගීතය කියන දේ ඇතුලේ ඔයාගේ මනස සුවපත් කිරීම හරහා මනසේ අනවශ්‍ය පීඩනයක් ඇතිවීම වළක්වනවා. ඒ තුලින් ඔයාට නැවතත් අර ඔබේ හොඳ ඩොපමීන් මට්ටමකට ඔබේ ශරීරය පවත්වාගෙන යන්න ගොඩාක් හොඳ උදව්වක් වෙන බවට අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා හොඳ සංගීත නාද රටාවන්ට මනස යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඩොපමීන් මට්ටම නියමිත ආකාරයෙන් ඔයාගේ ශරීරය ඇතුලේ හෝමෝනයක් විදිහට පවත්වාගෙන යාමෙන් ඒක ඔයාට වැදගත් කාර්යභාරයක් කරනවා. ඔයාව සතුටින් තියාගන්න නම් නිසි මට්ටමින් ඩොපමීන් හඳවා ගැනීම වැදගත් වෙන බව දැන් ඔයාට තේරෙනවා ඇති. එහෙනම් මේ වීඩියෝ එකේ කිව්වා වගේම මේ ටිප්ස් ටික ඔයා ෆලෝ කරලා බලන්න. ඔයාගේ ජීවිතේ ඔයාට මෙච්චර කාලයක් නොදැනෙන වෙනසක් දැනෙන්න පටන් ගනීවි. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පටන් ගන්න. ඩොපමීන් මට්ටම
හොඳ මට්ටමකට අරගෙන එන්න මේ පුරුදු ඔයාට ගොඩක් වැදගත් වේවි කියලා විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න ගිහින් එන්නම්. බයි.